Hello everybody. I hope you all are doing well. So today I'm going to teach you all about another English grammar part, articles. අපි අද ඉගෙන ගමු මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන articles මොනවද කියලා. So there are three main articles in English as a and the. අපිට මේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වශයෙන් articles තුනක් තියෙනවා. ඒවා තමයි a and සහ the. These three articles are divided into two main parts as definite articles and indefinite articles. මේ articles ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා definite සහ indefinite articles කියලා. මුලින්ම බලමු මේ indefinite articles කියන්නේ මොනවද කියලා. අපිට indefinite articles දෙකක් තියෙනවා. ඒ තමයි a සහ and කියන දෙක. We use the article a before words that start with a consonant sound. Consonant එකක් කියන්නේ මොකක්ද? Consonant එකක් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන a, e, i, o, u කියන vowels පහ ඇරුණහම තියෙන අනෙක් අකුරු වලට. ඒ නිසා අපි මේ a කියන article එක පාවිච්චි කරන්න ඕනි ව්‍යංජනාක්ෂර ශබ්දයක් සහිත වචන ඉදිරියෙන්. බලන්න උදාහරණ a pen, a box, a table. මෙන්න මේ විදිහට තමයි අපි මේ a කියන article එක පාවිච්චි කරන්න ඕනේ. The article an is used with words that start with a vowel sound. ඒ කියන්නේ අපි මේ an කියන article එක පාවිච්චි කරන්න ඕනේ ස්වරාක්ෂර ශබ්දයක් සහිත වචන ඉදිරියෙන්. බලන්න මේ උදාහරණ an apple, an elephant, an orange. ඔන්න ඔය විදිහට තමයි අපි මේ an කියන article එක පාවිච්චි කරන්න ඕනේ. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕනි වැදගත් කරුණක් තියෙනවා. අපි an කියන article එක පාවිච්චි කරන්නේ vowel sound එකක් තියෙන වචන සමග නිසා අපිට an unicorn, an university කියලා කියන්න බෑ. මොකද unicorn, university වගේ වචන අපි ශබ්ද නගලා කියද්දී අපිට මුලින්ම එන හඬ වෙන්නේ y අකුරේ ශබ්දය. ඔයාලා ශබ්ද නගලා කියන්න බලන්න. unicorn, university. එතනදී අපිට consonant sound එකක් තමයි එන්නේ. ඒක නිසා අපි an unicorn, an university කියලා කිව්වොත් ඒක වැරදි. හැම වෙලේම මතක තියාගන්න a සහ an පාවිච්චි කරන්න කලින් අදාළ වචනයෙන් consonant sound එකක්ද vowel sound එකක්ද එන්නේ කියලා බලන්න. I hope you all enjoyed the video. ඊළඟ කොටසින් මම ඔයාලට the කියන article එක ගැන අරගෙන එන්නම්. Stay tuned for part 2. Bye bye. Thank you for watching the video.